නිල්මිනී කෝට්ටෙගොඩ මේ අම්මගේ චරිතයට හරියයිද? එයා විහිළුයි නේද? කමඩි එකක් වෙයිද දන්නේ ටිකක් ෂුවර් නැති ගතියක් ඇවිල්ලා. ඒ තරම් මිනිස්සු මාව ප්‍රේම කරලා තියන්නේ ඔබ විහිළුව විතරයි. මෙතුමියට වඩා මෙතුමියගේ සැමියාට ඉතාම හොඳට අපරාධි මං ආවේ. මං ආවේ අපරාධි කියලා මට හිතෙනවා. කෑම හදන්න එහෙම පුළුවන්. ඇයි මේ කුකර් ක්ලාස් එකක් නෙමෙයි නේද මේකට? ඔයාලා පිළිගනීද දන්නේ? පුහුණු වීම කොතෙක් කරත් චරිතය මොකද්ද කියලා මොනවට පැහැදිලි වුණේ වේදිකාවට ගියාට පස්සේ. සමහර ඒවා දවස්වලට අපිට පිටපත් බෑ. අපි ඒත් අපිට දෙන වෙලාවයි දවසයි ප්‍රයෝජනට අරගෙන අපි මිනිස්සු අතර රැඳුණා. ඉතින් සූර්යා තමයි මෝඩ තරිඳු වෙන්නේ. හැබැයි විශේෂම සිදුවීම තමයි මම වැඩ කරේ මිනි පෙට්ටියක් එක්ක. අයිබෝන් අපි සෝදානම් සිත් TV අපේ YouTube channel එකේ The Talk program එක ආරම්භ කරන්න. ඔබ දන්නවනේ අපි මේ The Talk program එකෙන් අපි විවිධ චරිතවලට ආරාධනා කරනවා කියලා මේ කතා බහත් එක්ක එකතු වෙන්න. ඉතින් අද දවසෙත් අපි විශේෂිත වූ චරිතයකට ආරාධනා කරා එන්න කියලා. දැන් සමහර චරිත තියෙනවා එක එක නිර්මාණ ආවම තමයි ඒ අයව මතක් වෙන්නේ. හැබැයි අද අපි ආරාධනා කරපු චරිතය මේ නිර්මාණයක් එන්නම ඕනේ නෑ ඇය ගැන කතා කරන්න. කොහොමත් ඇය ගැන කතා කරනවා. ඇයගේ නම කිව්ව ගමන්ම ඔබේ මුවකට සිනහවක් එනවා. ඇයගේ නිර්මාණවල ඇයගේ දක්ෂතාවයන් මතක් වෙලා. ඉතින් අපි ගොඩක් ආදරෙන් අද අපේ The Talk program එකට පිළිගන්නවා නිල්මිනී කෝට්ටෙගොඩ මහත්මිය. ආයිබෝන්. 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 කොහොමද මේ දවස්වල විස්තර? මොනවද වෙන වැඩ? මේ දවස්වල මූලිකවම ඉතින් කලා කටයුතු තමයි කරන්නේ. ඇත්තම කිව්වොත් දැන් මේ අප්‍රේල් මාසය ගත්තොත් මට වැඩිපුරම තිබුණේ අවුරුදු උත්සව. ඊයේත් එකකට ගිහිල්ලා ආවා ඊරෑත්. ඉතින් මයි ජූන් වෙනකම්ම වගේ තියේ. මේ තරඟවලට එහෙම හිටියන්නේ නේ. තරඟ හිටපු ඒවත් තිබුණා එක එක අපිට නාලිකාවලින් කතා කරලා තිබුණා. ඒවයි නම් ඉතින් තරඟවලට ඉන්න වුණා. මේ සහ අපිට ඉන්වයිට් කළා මේ අවුරුදු කුමාරි තෝරන්න නැත්නම් අවුරුදු උත්සවය මෙහෙවන්න වගේ ඒවට ඔය කියන්නේ ඕගොල්ලන්ගේ වෘත්තිය මමත් කරා. පහුගිය හරි එතකොට. ඒ වගේ වැඩ තමයි වෙන්නේ. කරේ. දැන් අපි මේ දැක්කා අලුත් ෆිල්ම් එකක්. එන්න තියෙනවා කියලා. ඒ ෆිල්ම් එකේ ඔබතුමිය රඟපානවා. ඒ තමයි මෝඩ තරිඳු. නම ඇහුවම අපිට hina යනවා මුලින්ම. ඒක කියන්න බෑ ඔක්කොම කලින්. එහෙනම් අපි සාර්ථකයි කියලා හිතනවා. ඊට පස්සේ අපි දැන් නම ඇහුවම hina යනවා වගේම ඊළඟට අපි කල්පනා කරා කවුද මේකේ ඉන්නේ කියලාම මේ හෙව්වම ඔන්න නිල්මිනී කෝට්ටෙගොඩ ඉනවා. hinaවත් තව දෙගුණ වුණා. පුතා බත් ටිකක් බෙදන්නද? නෑ අපි හොඳට මැති. චතු අයියට වතුර එකක් ගෙනින්. මොකද පුතේ උඹ මේ වමෙන් කන්නේ වෙනදට කෑවේ දකුණෙන්නේ. අපි ඒ හින්දා අපි මෝඩ තරිඳු ගැන කතා කරමු. හැබැයි තාමත් අපි තිරගත වෙන දවසක් අපි තාම හරියටම දන්නේ නැහැ. හැබැයි ඉතින් අපි දන්නවා මෙහෙම චිත්‍රපටයක් එන්න තියෙනවා කියලා. ඉතින් අර චිත්‍රපට වලට ආස කට්ටිය ඉන්නවනේ. ඒකට මේ මෙහෙම චිත්‍රපට එනකම් බලාගෙන ඉන්න අපි මෝඩ තරිඳු ගැනත් කතා කරමු. කවුද මේ මෝඩ තරිඳු කියලා කියන්නේ? ඇත්තටම මෝඩ තරිඳු කියලා කියන්නේ කවුද කියන එක මටත් ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මොකද මට කතා කරේ නම් තිසරයි බුලාන. ඔතන මේ තිසරලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් වැඩේ තියෙන්නේ මේ අපි ලොකුයි පොඩුයි කියලා දාගත්තේ මොකද මේ තිසර ඉඹුලාන කියන මල්ලි තමයි අපේ ඩිරෙක්ටර් විදිහට වැඩ කරේ අපේ අය යටතේ සහ හොඳ ප්‍රොඩක්ෂන් එකක් නැත්නම් හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් හිටියා අපිට. ඉතින් ඒ වගේම AD තනතුරටත් හොඳ මල්ලි කෙනෙක් හිටියා. ඇත්තටම මට හම්බෙච්ච ඒ ළමයි ටික මම ළමයි කියන්නේ ඔයාලගේ වයසේ වගේ දරුවෝ ටිකක් තමයි වැඩ කරේ අපිත් එක්ක. ඉතින් මට හරියම සතුටෙන් මං වැඩ කරපු තව චිත්‍රපටයක්. මං එහෙම කියන්නේ මගේ කඩයිමක් තමයි මායා ෆිල්ම් එක. ඒකට මං අදටත් පුබුදු චතුරංග කියන නළුවට නැත්තම් මගේ පුතා කියලා මා පුතා කියලා තමයි අපි ආමන්ත්‍රණය කරගන්නේ අම්මා. චිත්‍රපටයත් එහෙමනේ. ඔව්. ඉතින් මේ පුබුදු නිසා මට ඒ හම්බ වෙච්ච චිත්‍රපටියේ වගේම ඒ හා සමානවම හොඳ කැරක්ටර් එකක් තියෙන ඒ අම්මගේ චරිතය. ඒකේ මෝඩ තරිඳු එකේ අම්මා උනේ දයා මේ සූර්යා දයාරුවන්ට.
ඉතින් සූර්යා තමයි මෝඩ තරිඳු වෙන්නේ. හැබැයි මේක මෙහෙම දෙයක් කියන්න ඕනේ මම. අපි වැඩ කරපු දැන් පිටපතක් ගත්තම හැම පිටපතේම මොකක් හරි කන්සෙප්ට් එකක් තියෙනවනේ මෙන්න මේ දේ තමයි අපි මිනිස්සුන්ට පණිවිඩයක් විදියට දෙන්නේ කියලා. ඉතින් මේ මෝඩ තරිඳු කියන එක නම hina ගියාට පුතා. හැබැයි මේකේ තියෙන ලොකු මැසේජ් එකක්. මමත් ඉන්නේ මේ ෆිල්ම් එක එනකම් බලන්න. මොකද මම දන්නේ මං කරපු අපසරිය විතරයි. මොකද අනිත් ඒ කතා මාලාවම දන්නවා වුණත් අපිට අනිත් අයව හම්බුනේත් නැහැ. මොකද දැන් මේ සාමාන්‍ය ෆිල්ම් නෙමෙයි හැම දෙයක්ම කෙරෙන්නේ කොටස් වශයෙන්. ඒ අදාළ නළු නිළියෝ ටික ඒ වෙලාවේ පිටපතේ ඉන්න එහෙම කැටගරි කරලා තමයි අපිව ෂූටින් වලට ගෙන්නන්නේ. ඉතින් ඒ නිසා මේකේ ලස්සන දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ දියැලිය රෝමේවත් තියෙනවා. ඒ වගේ තැන්වලට මේගොල්ලෝ මං හිතන්නේ ගොඩක් දුර ගිහිල්ලා තිබුණා. ඉතින් ඒවට අපිට යන්න උනේ නැහැ. හැබැයි විශේෂම සිදුවීම තමයි මම වැඩ කරේ මිනි පෙට්ටියක් එක්ක. මිනි පෙට්ටියක්? ඔව්. ගේ සාලේ මිනි පෙට්ටියක් ඇතුලේ මගේ පුතා ඉන්නවා. ඉතින් මං හිතනවා මේ කතාවේ අන්තර්ගතය ඔය චුට්ට මං කිව්වට ඕගලන්ට බාර කරනවා ෆිල්ම් එක ඇවිල්ලා බලන්න. ඉතාම ලස්සන ෆිල්ම් එකක්. තාම අපි ඇත්තටම කියනවා නම් තාම ෆිල්ම් එක ගැන අපි ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. මේ පළවෙනි වතාව මං ඔයාට කියන. මොකද අපි ඒක පොඩ්ඩක් අපේ තියෙනවා පොඩි වැඩසටහන් කීපයක්. ඒවත් එක්ක තමයි අපි මේ ප්‍රචාරක කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මට කියන්න ආසයි මම ගොඩක් වැඩ නොකරපු නළු නිලි පිරිසක් මේකට එකතු වුණා. දායක වුණා. ඉතාම දක්ෂ නළු නිලි පිරිසක්. ඉතින් මමත් එතෙන්ට දායක වුණා කියන්නේ මං ඇත්තටම මං ආධුනිකයෙක් විදිහට මම දායක වෙන්න ගියේ. හැබැයි ඔක්කොමල එකා වගේ වැඩ කරා. හරිම සතුටුයි. අපි ඉන්න තැන ලස්සනට තියාගන්න උත්සාහ ගත්තා. අපේ ෆිල්ම් එක බලනකොට අපිට මතක් වෙන සමහර ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒව රසමුසු තැන් මං හිතනවා වැඩසටහන් වලදී අපේ ප්‍රේක්ෂකයන්ට අපිට කියන්න අවස්ථාවක් ලබා දෙයි නැත්නම් ළඟා වෙයි. දැන් මේ ඔය චිත්‍රපට විතරක් නෙවෙයිනේ නිල්මිනි කෝට්ටේගොඩ කියලා කිව්වම අපිට වේදිකා නාට්‍ය අමතක කරන්න බෑ. මොකද වේදිකාවට අත්‍යවශ්‍ය චරිතයක් තමයි නිල්මිනි කෝට්ටේගොඩ කියලා කියන්නේ. දැන් අපේ මේ The Talk program එකට රත්නාලාලනී මහත්මියත් සම්බන්ධ වුණා. එතකොට මේ එතුමියත් එහෙමනේ වේදිකා නාට්‍ය වලට නැතුව බැරි කෙනෙක් නේ. දැන් මම එතුමියට යෝජනා කරපු දෙයක් තමයි මේ ඔය වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්න ඔබතුමිය ඇතුළු ඔය පිරිසක් ඉන්නවානේ. දැන් ඒ පිරිස එකතු කරලා මොකක් හරි අලුත් වැඩක් කරන්න බැරිද? ඒ කියන්නේ දැන් හිතන්න ප්‍රසංගයක් වෙන්න පුළුවන් නැත්නම් පොඩි කතා බහක් වෙන සාජ්‍යයක් වෙන්න පුළුවන්. මොකද දැන් ඔබතුමිය රත්නාලාල්නී මහත්මිය ඇතුළු මේ වේදිකා නාට්‍යයේ පිරිස කතා කරත් ඒ කතාව අහගෙන ඉන්න අයට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්. නේද? එතකොට මේ දැන් අපි වේදිකා නාට්‍ය ගැන කතා කරනකොට වේදිකා නාට්‍ය වලට දැන් ඔබතුමීගේ වේදිකා නාට්‍යයක් බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ දිනවල තියෙන වේදිකා නාට්‍ය මොනවාද? මේ දිනවල මම දායක වුණා නාට්‍ය දෙක තුනකටම. මේ කොහොමත් අපේ අන්දරෙලා නාට්‍යයේ තියෙනවා මනෝ අයියගේ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අර අපි වේදිකා ගත කිරීම වල ප්‍රශ්න තියෙන්නේ ඔය සංවිධායක පැත්ත අඩුකම හින්දා. නැත්තම් මේ දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නරිබෑන නාට්‍යයට මම ඉතාම ආදරේ. ලස්සන කියන්නේ ගැමිය අම්මා කෙනෙක්ගේ චරිතයක්. මම හිතනවා නරිබෑන කියන නාට්‍ය නොබලපු දරුවෙක් හෝ වැඩිහිටියෙක් නැති තරම් බාල මහලු ඕනම කෙනෙකුට නාට්‍ය නරඹන්න පුළුවන්. ඉතින් ඒක නම් මම තාමත් කරගෙන යනවා මේ ඒ නාට්‍ය සහ මම අලුතෙන් නාට්‍යයකට සම්බන්ධ වුණා රිචඩ් මානමුතුලගේ ඇත්තටම බොරු කියන නාට්‍යයේ. ඒකේ දුව මම කියන්න කැමති. ඒක මං කරේ අපි කොහොමද ඒ වචනින් කියන්න සුදුසුද කියන එක ගැන මට දැනීම අඩුයි. සාමාන්‍යයෙන් අපි කියනවා නේද ඔය කොහොමද ඒක කියන්නේ?
ඒ කියන්නේ දැන් ඔයාලා අපි වගේ නැතුව අර සාමාන්‍යයෙන් ඊට එහාට ගිය හෝ ඊට අඩු කොටස් ඉන්නවනේ දැන් අපේ සමාජයේ ජීවත් වෙන දරු දැරියෝ විශේෂයෙන්ම එහෙම ඉන්නවා. ඉතින් සමාජ පුද්ගලයන් විදිහටත් ඉන්නවා. එතකොට අපි ඒගොල්ලන්ට අන්වර්ථ නාමයක් දෙනවද කියන එක ගැන මට බයත් එක්ක. මොකද එහෙම කියලා ඒගොල්ලන්ව කැටගරි කරලා අයින් කරන්න පුළුවන් චරිත නෙමේ. ඊටාම දක්ෂ දරුවෝ ඉන්නවා. මම අත්දැකීමෙන් දන්නවා පුදුමාකාර දක්ෂකම් තියෙන හොඳ sannivedanayak තියෙන දරුවෝ ඉන්නවා. ඒකයි මං කිව්වේ අපිට මෙන්න මේ අය කියලා කැටගරි කරන්න බැරි තරම්. ඉතින් අන්න ඒ වගේ චරිතයක් තමයි මම කළේ. මං කියනකොට ඔයගලන්ට වැටහෙයි මොකක්ද මේ කියලා. ඉතින් ඒ චරිතේ හැබැයි පුදුම වැඩේ කියන්නේ මට අපේ ඩිරෙක්ටර් නැත්නම් අධ්‍යක්ෂකතුමා පිටපත රිචඩ් මානමුතුලි මට පිටපත දීලා මට චරිතය ගැන විග්‍රහයක් කරේ නැහැ. ඒකයි මට මේකේ තියෙන විශේෂය මම මේ කියන්න උත්සාහ ගන්නේ. පිටපත දුන්නා සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් නැති තාත්තා යටතේ සහෝදරයෙක් ඉන්න මේ දරුවෙක් මං. හොඳේ. හැබැයි ඔයාලා පිළිගනීද දන්නේ රිහර්සල් කරා මේ කියන්නේ පුහුණු වීම කොතෙක් කරත් මටත් ඒ මං හිතුවේ නෑ අවබෝධයක් ගත්තේ නැහැ චරිතයේ ඩයලොග් ටික මං රීඩ් කරගත්තා මතක තියාගත්තා ඒක තමයි මං කරේ. හැබැයි චරිතය මොකද්ද කියලා මොනවට පැහැදිලි වුණේ වේදිකාවට ගියාට පස්සේ. අම්මේ අනේ මාන්සි මේ අම්මේ කවුද කෑ ගහනවා එනවා නේද? ගුණාත්මක සහ විශ්වාසනීය බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර සඳහා ඔබත් පැමිණෙන මෙඩ්‍රෝන් ෆිසියෝതെරපි ඇන්ඩ් රිහැබිලිටේෂන් සෙන්ටර් කළුබෝවිල. ඕක මට මේ දෙවෙනි වතාව වුණේ. මොකද මම පළවෙනි වතාවෙත් අන්දරේල නාට්‍ය කරනකොට ඔය ප්‍රොප්ස් ගැන තියෙනවා ප්‍රොප්ස් ඩාමේ. එතකොට කස්ටියුම්ස් ගැන තියෙනවා අමුතු මේ එකක් මට. ඒ කියන්නේ මට ඒකේ අත්දැකීම් තියෙන නිසා මම කියන්නේ මේ දෙවෙනි වතාව කියලා කිව්වේ. ඇත්තටම බොරු එකේ දැන් රිහර්සල් කරනකම්ම මම දැනන් හිටියේ නෑ මං අර කියපු જાතියේ දරුවෙක් කියන හැඟීම. මට එහෙම ආවෙත් නෑ. හැබැයි හොඳට කතා කරන්න පුළුවන්. නමුත් ඒ හැසිරීම් රටාව වෙනස්. එතකොට ඒවා මම ඔක්කොම ඇතුළත් කරගත්ත කැරක්ටර් එකේ එදා පළවෙනි නාට්‍ය කරනකොට මට ඇඳුම දුන්නට පස්සේ මම වෙනත්ම කෙනෙක් විදියට තමයි මම ප්‍රවිෂ්ඨ වුණේ වේදිකාවට. ඒකයි මං කියන්නේ. දැන් එතකම්ම මට කියලා තිබ්බේ නෑ මේ ඔයා මෙහෙම දරුවෙක් එහෙම කියලා කිව්වෙම නෑ. හැබැයි මං ගැන ආඩම්බර වෙනවා පොඩියට. මොකද මට කස්ටියුම් එක දීලා තිබුණේ කලිසම පේන අර රැලි කලිසම් තියෙන්නේ බබාලාට. එහෙම මෙන්න මේ හරියට විතර කලිසමක් තියෙන කොට ගවුමක් අඳලා අත් බෝරිච්චි කරපු ළමා ගවුමක් අඳලා තිබුණේ. අර කලිසමත් එක්ක මට හිතුණා සාමාන්‍ය යෝධයක් වෙන්න බෑනේ මෙයා දරුවෙක් වගේ කෙනෙක්. ඒ කියන්නේ ගෙදර ළමයා හුරතලේට හැදිච්ච පොඩි එහා ගිය මනසකින් එහෙම. හැබැයි එයාටත් ඒ තාත්තට ඕනේ ඒ දුවව බන්දලා දෙන්න කාට හරි නිදහස් වෙන්න. හරිම ලස්සන කතාවක්. ඇත්තටම බොරු. ඉතින් මගේ ඩිරෙක්ටර් ඇතුළු සියලුම දෙනා එදා මට හරියට පැසසුම් දුන්නා. මොකද යාලත් දැනගෙන හිටියේ නේ මෙහිම කැරක්ටර් එකක් මම කරයි කියලා. හැබැයි තාම සාර්ථක විදියට මම ඒ ඇත්තටම බොරු රිචඩ් මානමුතුලියන්ගේ ඇත්තටම බොරු කියන නාට්‍ය කරා. කවදා හරි ඕගොල්ලෝ දැක්කොත් මේ නම බලන්න එන්න. ඒක තමයි මම කියන්නේ. මං ඇමතිතුමාට මේ ඕක හැදුවෙම දියවැඩියාවට හොඳයි නේ. දියවැඩියට හොඳද? ඇමතිතුමා කන්න එපා. කොලෙස්ටරෝල් වලට හොඳම නෑ. හොඳම නෑ. අනේ මේ ඇමතිතුමා මං කියන දේ අහන්න ඇමතිතුමා මේ හරි ඒ වගේම තමයි මේ දැන් ওই චිත්‍රපට දැන් ওই මායා සහ අපි දැන් සමහර දකින මේ ටෙලිනාටි වල චරිත තියෙනවානේ. එතකොට මේ සමහර වෙන මේ රංගන ශිල්පිනියන් ඒ චරිත කරත් අපිට සමහරලාට හිතෙනවා මේ චරිතේට නිල්මිනී කෝට්ටිගොඩ හිටියනම් සමහරලාට හොඳට කරන්න පුළුවන් කියලා. ඒක මට හිතෙනවා ඒක එහෙම හිතෙනවා කියන තැන මගේ ප්‍රේක්ෂකව නැත්තම් ඔයාලා වගේ අය එහෙම හිතනවා කියන්නේ මගේ වාසනාව. ඔව්. දැන් මම කියන්නේ මේ අර සීරියස් කැරක්ටර් එක. දැන් අපි ප්‍රේක්ෂකයෙක් විදිහට අපි බලාපොරොත්තු වෙන ඒවා තියෙනවා. හැබැයි දැන් අපි ආස එහෙමනේ.
ආසාදන මිනි කෝට්ට ගොඩින් තන අපිට හිනාවෙන් අඩුවක් නෑ අපිට හිනාවෙන්න පුළුවන් එහෙමනේ අපි හිතන්නේ හැබැයි ඔබතුමිය ආස නැද්ද එහෙම සීරියස් කැරක්ටර් එකක් නපුරු නිකන් ඇත්තටම නපුරු අර එහෙම කර ඔය නෑ නපුරු එකටත් වඩා පුතා දැන් කොහොමත් මාව දාන්න ඉන්නේ කැටගරිස් කරලා තියෙන්නේ නැත්නම් රාමු කරලා තියෙන්නේ නපුරු චරිත හෝ වස චරිත ඒවා කියන්නේ එහෙම නැත්තම් මහා මෝඩ ඇබැද්දිම වෙන මේ අර ෆනි කැරක්ටර්ස් හැබැයි ඔයාලා දන්නේ නැහැ එක්තරා ටෙලිනාට්‍යයක් කරා මහේන්ද්‍ර පෙරේරා තමයි ඒක ඩිරෙක්ට් කරේ රූපවාහිනී නාලිකාවේ ඒකේ ස්ටාර් ශ්‍රී ලංකා කියලා හිස් තැනක් ස්ටාර් ශ්‍රී ලංකා තමයි ටෙලිනාට්‍ය නම ඒකේ ඩිරෙක්ටර් උනේ මහේන්ද්‍ර පෙරේරා එතුමා මං එතුමා බොහොම ගෞරවයෙන් මතක් කරනවා එතුමාගේ මගේ තිබුණේ දැන් එයා ඩිරෙක්ටර් මම නිලිය කියන සම්බන්ධ නෙමෙයි අපි දෙන්න අතර තියෙන සහෝදර ප්‍රේමය මහේන්ද්‍ර අයියා මම නිල්මින් නංගි එච්චර ඒ සහෝදර ප්‍රේමයක් කිව්වත් මේ නිතර හම්බ වෙන එහෙම එකකුත් නෙමෙයි කෝල් කරලා කොහොමද අයියා ඒවත් නැහැ අඩු ගානේ මේ සුබ උපන්දිනයක්වත් කියනවා අඩුයි මොකද එයාව මට අල්ල ගන්න බෑ මාව එයාට අල්ල ගන්න බෑ විශ් එකක්වත් දෙන්න නමුත් අපි කොහෙදී හරි හම්බුනහම හෝ අපේ රූපවාහිනිය හෝ වෙන්න පුළුවන් චිත්‍රපටි මාධ්‍ය ජාල 3-4ක් තියෙනවානේ ඕවෙන් සමහරට මහින්ද්‍ර අයියා මං ගැන හොඳ වැටහීමක් තිබුණ නිසා දෝ කියලා මට හිතෙනවා ඒ ස්ටාර් ශ්‍රී ලංකා කියන ටෙලිනාට්‍යයට මාව එයා තෝරගත්තා අම්මට සීරියස් අම්ම කෙනෙක් අර විහිළු කියන එක නෑ විතු ඩොටර් අනේ රම්‍යා ආන්ටි ළඟට එනකම්ම දැක්කේ නෑ මම කල හොඳ තමයි අරන් යන්නේ ඔයා බොරුනේ කියන්නේ මං එනවා දැක්කලදී ඔයා ගෙට දුවන්න හැදුවේ අනේ නෑ ආන්ටි මම මේ වෙන කල්පනාවක හිටියේ ඕ මයි ගෝඩ් මොකක්ද අනේ අලුත් කල්පනාව මොකෝ අපිට සුභාරංචියක් වගේ ඉන්නද නෑ ආන්ටි එහෙම මොකුත් නෑ එතකොට මේගොල්ලෝ කොන්ෆරන්ස් කරනවා හැම මොකද ප්‍රොඩක්ෂන් මණ්ඩල ඒගොල්ලෝ නිෂ්පාදන මඩුලත් එක්ක ඒ කරන වෙලාවක ආටිස්ට්ලාගේ නම් ටික දෙනවනේ මෙන්න මේ අය තමයි මේක කරන්නේ මේ පුතාට ඉන්නේ දසුපතරන දුවට ඉන්නේ සුපුත්ති එතකොට අම්මට ඉන්නේ නිල්මිනි කොට්ටගොඩ ඒ වගේ කියනවනේ කියනකොටම එතන හිටි කීප දෙනෙක්ම ද එක්කෙනෙක් මට මතක නෑ මට මහේන්ද්‍ර එමයි කිව්වේ කිව්වලු නිල්මිනි කෝට්ටගොඩ මේ අම්මගේ චරිතයට හරියයිද එයා විහිළුයි නේද මේක කමඩි එකක් වෙයිද දන්නේ මේ අර ටිකක් ෂුවර් නැති ගතියක් ඇවිල්ලා ඔව් ඒදි සාමාන්‍ය ඒක මම වැරද්දක් නෙමෙයි කියන්නේ ඒ තරම් මිනිස්සු මාව ප්‍රේම කරලා තියන්නේ ඔබ විහිළුව විතරයි ඔබ නපුරුම විතරයි අර ඒ වගේ එකක් නේ ඉතින් හැබැයි මහේන්ද්‍ර පෙරේරා කියන ඩිරෙක්ටර් මගේ යාළුවා මම හොඳට නළුවා එතුමාට මම ගෞරව කරනවා එතුමා මට කියලා මේ මං වෙනුවෙන් කතා කරලා කිව්වලු නෑ නිල්මිනි මේකට හරියනවා මං එයා හරියනවා කියන හොඳ විශ්වාසකින් මං එයාව ගත්තේ එයා මේක කරනවා අපි හිතුවටත් වැඩිය හොඳට කියලා ඉතින් බලන්න ඩිරෙක්ටර් කෙනෙකුට හොඳ ඉවක් තියෙන්න ඕනේ කියන්නේ පුතා මේකට එයා මං ගැන ඇතුව කතා කරලා මාව ඒ කැරක්ටර් එකේම පිහිටවා ගන්න එයා ඒ ගත්ත උත්සාහයට මං හද පෙරස්තුතිය පුද කරනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ මේ අපි විහිළු නම් විහිළු නපුරු නම් නපුරු එහෙම. නමුත් අපිට සමහර අවස්ථා දෙන්නව අඩුයි. අපි ටග් ගාලා කැරක්ටර් චා මේකට නිල්මිනි. මේකේ ගොඩක් තියෙන මේ වගේ වන විහිළු ඒවා මේ එහෙම නෙමෙයි ආය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේ මේක ඒක හොඳයි ඒකට මං කැමතියි ඒක ඇත්තටම මට ඔටුන්නක් තිබුණාට දැන් මම ෆනි කැරක්ටර් එකක් විදිහට මිනිස්සු අතරේ ජනප්‍රිය වුණාට වැඩක් නැහැ හැබැයි ඔටුන්න තව වටිනාකමක් තියෙන ගල් ඇල්ලුණා ඒක જાතිය ගල් ආවම නේද වටින් ඒක මං ගල් කියලා අදහස් කරේ එක කැරක්ටර්ස් දෙන්න ඕනේ අපි දැන් මම සමහර එක නාලිකාවක
ආටක නාටක කියලා ගියා. ඒක මුළු ලෝකයක්ම දන්නවා. ඒ මට නාලිකාවේ නම කිව්වට කොකමද? හිරු නාලිකාව මම ඉතාම ආදරෙන් මතක් කරනවා. මොකද හිරු නාලිකාවෙන් අපිට ආටක නාටක කියලා ඒ කරන්න හම්බ වෙච්ච අපි මිනිසුන්ව ප්‍රහසන නාට්‍ය කලාවේ හම්බ වෙච්ච සමහර පිටපත් නෑ. සමහර ඒවා දවස්වලට අපිට පිටපත් නෑ. අපි ඒත් ඒ අපිට දෙන වෙලාවයි දවසයි ප්‍රයෝජනට අරගෙන අපි මිනිස්සු අතර රැඳුණා. අදටත් මිනිස්සු අපිට හරි ආදරෙයි. එක එක කැරක්ටර්ස් වලින් ආවා. දැන් අද අපි හිඟන්නෙක් වෙනවා නම් අනිත් දවසකට මං වෙන්නේ පොඩි ළමෙක්. තව දවසකට ටීචර් කෙනෙක්. තව දවසකට පොලිස් කාන්තාව. තව දවසකට මායම් වෙන ඒ වගේ කෙනෙක්. ඉතින් ඒවා කැරක්ටර් නිකන් පාසලකට ගියා වගේ මට නම්. දැන් ගොඩක් අයට හම්බ වෙන්නේ නැති chance එකක් දුව. කැරක්ටර් වයිස් වෙනවා කියන්නේ සෙල්ලම් නෙමෙයි. හැබැයි ඕවා හරියට කැප්චර් වෙලා නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අයි කන්ටැක්ට්ස් අපිට ඇවිල්ලා නැහැ. මෙන්න මේ කැරක්ටර් එක මේ ගෑණි හරියට කරනවා කියලා. එතකොට ඕවා ඩිරෙක්ටර්ස්ලා දකින්න ඕනේ. අර නොදැකීම නිසානේ මාව අතෙන්ට වැටුනේ. ෆොටෝ කරලා තියෙන්නේ. ඔව්. හැබැයි දැන් අපි දකිනවා මේ දැන් ජනප්‍රියත්වයේම තියෙන නාට්‍යයක් නේ දෙවෙනි ඉනිම කියලා කියන්නේ. දැන් මේ දෙවෙනි ඉනිමෙත් අලුතෙන් පටන්. ඔව්. දැන් මේ දෙවෙනි ඉනිමෙත් ඔබතුමී චරිතයක් කරනවා නේද? අම්මට. ඔව්. එතකොට දැන් මේ දෙවෙනි ඉනිමේ ප්‍රතිචාර කොහොමද හම්බ වෙන්නේ? ඔව් ඇත්තටම මම ඒකට සාරංග මෙන්ඩිස්ත හා එයාගේ වයිෆ් නැත්නම් ප්‍රිය බිරිඳ මං ඉතාම ආදරෙන් මතක් කරනවා. මොකද මට බොහොම ආදරෙන් කතා කරලා මගේ ගණන් වලටත් ඇග්‍රි වෙලා මට කැරක්ටර් එක දුන්නා අම්මගේ කැරක්ටර් එක. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මට එතුමන්ලා කතා කරන හැම වෙලාවක එක්ක මං නාට්‍යයක් එක්ක මම වෙන ෂූට් එක අර මාව අල්ලා ගැනීමේ අපහසුකම නිසා තමයි මාව දන්නවා ඒක මේකටත් අල්ලගත්තේ හරි අමාරුයි. ඒ නිසාම මේ මම ගොඩක් වෙලාවට අඩුයි. අර ඉන්න දවසේ ප්‍රයෝජනය ගන්න එක තමයි ඒ මාව අඩුවෙන් පේන්නේ. මේ ඉන්නේ අම්මේ තාත්තා? අම්මා තාත්තත් එක්ක යන්නේ. කොහෙද? සුපර් මාකට් එකට බඩු ටිකක් ගන්න. ආපු. ඇයි? පිස්සුද? මොකක්ද අනේ පිස්සුද කියලා අහන්නේ? මේ මිනිස්සු මහා අඳුර ගන්නවනේ. දැන් එතකොට දුවට එන්නත් බෑ, ඔහෙට එන්නත් බෑ. හැබැයි අර දෙවෙනි ඉනිම කියලා කියන්නේ ඉතින් අපි හැමෝම දන්නවා ගොඩක් හැමෝම බලනවා. ඔව් හැමෝම බලන නාට්‍යයක්. මේ දවස්වල හැබැයි බබා මම මේ දවස්වල මේ සියත නාලිකාවේ යන්නේ ඒක නම් දැන් ගොඩක් අය මට නමින්ම කතා කරනවා ගංගානික අවේශ්වර කියලා. මේ හරිම සංකීර්ණ කැරක්ටර් එකක් අම්මා කෙනෙක් විදිහට ඒකත් අම්මා කෙනෙක්. ඒකේ නම් ගායනය කරන ජීවත් වෙන්න උත්සාහයක් ගන්න සහ ගැහණුන්ගේ සිතුම් පැතුම් විවිධයි. ඒ හැම දෙයක්ම යට ලොකු දරුවෙක් ඉන්නවා ඔයාලගේ වයසේ වගේ. එතකොට ඒ දරුවව ජීවත් කරවන්න ඕනේ. මිනිස්සයා නෑ, මිනිස්සයා මැරිලා. එතකොට ජීවත් වෙන්න සහ ඒක පවත්වාගෙන යන්නත් එපා. සමාජය තුල ගැහණියගේ චරිතය තනි වෙනවා කියන තැනේදී ඒක හරිම භයානක දෙයක් මේ දැන් ඉන්න විදියට. නමුත් ඒවට සාර්ථකව මුහුණ දීලා මිනිස්සු අතරේ රැඳෙන්න ලේසි නෑ. ඉතින් මිනිස්සු අතරේ රැඳෙමින් දැන් මට පිටරට කෝල්ස් වලදී කතා කරන්නේ මේ ඇත්තමයි කියලා ගංගානි මිස් ඉන්නවද ගංගානි කවස් මට සර්නේම් එකක් දාලා කවස්වර කියලා. ඉතින් මම ඒක හරි ආසාවෙන් කරනවා මිනිස්සු ආසයි. අපිට මන්දාරම් කතාව අමතක කරන්නත් බෑ. ඒකත් හොඳ ප්‍රතිචාර හම්බුණා නේද? ඒකත් ඒ විදියමයි ආයිෂා අපේ ගුණරත්න හොඳට කළා. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ මේ ධනුෂ්ක රත්නායක මගේ හොඳම ඩිරෙක්ටර් මේ කියන්නේ අධ්‍යක්ෂණය කරපු පුතෙක්. ඉතින් මම ඔය හැමෝටම පුතා දුව කියන්නේ ඇත්තටම ඉතාම ආදරෙන් හැබැයි පුතා දුව කියලා ඊට පස්සේ මේ යාළුවෝගේ ෆ්‍රෙන්ඩ්ස් ඒක තමයි. දුව පුතා නම් ඒ මට්ටමේ යාළුවෝ නේද? ඒ මෙහෙමයි. දුව පුතා කියලා මම ඕගලන්ට එහෙම කිව්වා පමණින් මම අර අපිට පේන්නේ මං ආච්චි වෙන්න හරි කැමතියි. ඔයා දන්නවා ඒක. මම
අනුගෙලවට හරි අනේ පටියෝ සුදු ආච්චි කියලා මමම කියන ඕගොල්ලෝ දන්නවනේ. හැබැයි ඊට පස්සේ කියනවා අපි එකම වයසනේ. එහෙම කොහොමද මට තේරෙන්නේ නෑ නෑ ඒ ඕක පටලවන්න එපා. දැන් ප්‍රේක්ෂක ඔබ හිතාවි මම මේ බොරුවක් කරනවා නෑ. ඒ මං හරි වයයි මං අවංකවම නිසි වයසට නිසි තැන දීලා කතා කරන්න මං හරි කැමතියි. මං කියන්නේ මගේ දරුවාගේ වයසනේ ඕගොල්ලෝ දැන් මං ඕගොල්ලෝ අක්කා කියනකම් බලන් හිටියොත් හරිද? දැන් කැමරා කරන්නේ දෙන අර පුතත් එහෙමනේ. ඉතින් මං ඇයි මේක ඉන්ඩස්ට්‍රී එකක් නේ. ඉන්ඩස්ට්‍රියක් හින්දා නෑකම් නෑ තමයි සාමාන්‍යයෙන් පිට රට නම් ඔය නෑකම් කී ඉන්නේ කැලිම නම්. නමින් හැබැයි දැන් අපේ ලංකාවේ මේ පොඩි සිරිතක් හදාගෙන තියෙනවනේ වැඩිහිටි ගෞරවය තියෙන්න ඕනේ අක්කා අයියා නංගි මල්ලි ඒ වගේ. හැබැයි දැන් මේ ෆීල්ඩ් එකේ මං සමහර අයගෙන් බැනුනුත් අහනවා මේ ඔයා මේ නැන්දා කියන්න කළා අපිට බෑ නැන්දා වෙන්න. ඔව් මං එහෙම අහලත් තියෙනවා මට බනිනවා. අනේ මං කියන්නේ අනිත් අයට කියන්න යන්න එපා දරුවනේ මට කියන්න. මං ඉල්ලීමක් කරන්නේ මට කියන්නේ මට නිසි වයසට කතා කරාම හරි. හරි නේද? ඔව්. හරි. ඔව් ඇත්තටම ගොඩක් සුන්දරයි ඉන්න තැන වෙලාව යනවා තේරෙන්නේ නැහැ. දැන් අපි මේ වැඩසටහනෙත් වෙලාව යනවා අපිට තේරෙන්නේ නැහැ කතාව අහගෙන ඉන්නකොට. ඉතින් අපි ඔබතුමීට සුබ පතනවා කරන වැඩ හැම එකම සාර්ථක වේවා කියලා. තව ඉවරයිද? ඔව් යයි තව ඕනේද? නෑ තව එකක් තියෙනවා. ඔව්. දැන් කිරිබත් එහෙම හොඳට හදන්න පුළුවන් නේද? මේ සචිනී ඇත්තට මට පොඩි දෙයක් කියන්න ඕනේ. සචිනී සීලවර්ධන මං මෑ ගැන කියනවා ඇත්තටම මම මෑයට මුලින් කැමති උනේ නැහැ. මෑ ගැන කියන්නේ මගේ දුව වැඩ කරේ වෙනත් නාලිකාවක net FM එකේ. එතකොට මේ දරුවා තමයි එයාගේ හොඳම යාළුවා වෙලා තියෙන. තව දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ ටික මේක දැක්කොත් එහෙම මගේ ඔළුව කනවා. ඉතින් අපි නම් කිව්වට කමක් නැහැ නේද? එතනින් ගහම නිසි එතනින් ගහම දිස්නා අනිවාර්ය තව හරිද නේද? ඔව් හරි. නිසි එච්චරයි. ඉතින් ඔය මගේ ගෑන් දරුවෝ 5 දෙනා කියලා මම එහෙම ඒගොල්ලන්ට සලකන්නේ මගේ දරුවෝ විදියට. ඉතින් පුතාලා තිනු පුතාලායි ඊට පස්සේ මට පොළොව ගුරු අරගෙන. ඉතින් ඔය නම් ටික කියන්න ගියාම විතරක් පැය භාගෙ මදි වෙනවා. ඉතින් අපි මේ විස්තර කතා කරන්න ගියාම තව වෙන වැඩසටහනක්. ඇත්තටම වෙන වැඩසටහනක් මේකේ part 2 වගේත් නෙමෙයි මන් දන්නේ part කීයක් වෙයිද කියලා. ඉතින් කියන්න ඕනේ මේ දරුවෝ අවංකවම මගේ දරුවෝ වගේ ඔය කිරිබත් කතන්දරේ මාව වට්ටන්න බෑ. ඒකට හේතුව මම තාම කිරිබත් එකක් එහෙම හරියට හදාගන්න නෑ එහෙම මේ මෙච්චර හොඳට ආරාධනා කළා මං ගැන හොඳ කියලා එහෙම නෑ ඇත්තටම ඔය බොරු මෙහෙමනේ මිනිස්සුන්ට වැරදීම් කියන වෙනවා මට හාල් වර්ගය තෝරා ගැනීමේ අපහසුතාවයක් තිබුණේ දැන් මං අනිත් එක ඒ හාල් වර්ගෙන් කිරිබත් කාලා තියෙනවා කොහොමද එහෙම කිරිබත් ඉතින් මේකනේ ඒ කාපු නිසානේ මම බය නැතුව එහෙම ඉව්වේ. ඉතින් අපිත් කෑවා. හරි කාලා ඉවර වෙලා. ආයි ගුවත් බත් ඇටයක් නෑ. කෑවා. හැබැයි ඕක උනේ අපේ මිනිස්සයා තමයි කුලප්පු කරේ මේ නැත්තේ අපි ප්‍රේක්ෂකයන්ට කියන්නේ කියන්නේ මෙතුමීට වඩා මෙතුමියගේ සැමියාට ඉතාම හොඳට අපරාධි මං ආවේ. මං ආවේ අපරාධි කියලා මට හිතෙනවා. කෑම හදන්න එහෙම පුළුවන්. ඇයි මේ කුකර් ක්ලාස් එකක් නෙමෙයි නේද මේකට? කිරිබත් ඒ කියන්නේ නෑ මෙතුමියගේ කෑමත් රහයි මං කිව්වා අර කිරිබත් එක තමයි අපිට ගොඩක් මතක. මොකද අපිට කිරිබත් කෑමේම අවශ්‍යතාවයක් තිබිලා නෑ මම හදන්න කියලා ඒ එඩිතරව ඒ තීරණය අරගෙන මං එඩිතරව ගත්තා. එඩිතරව තීරණය අරගෙන වෙන හාලකින් කිරිබත් ඒ කියන්නේ කිරිබත් හදන්න බැරිම හාලකින් එක්ස්පීරියන්ස් ඒ කියන්නේ අපි කියන්නේ එක්ස්පෙරිමන්ට් කරනවා කියලා පරීක්ෂණ. අපි එතකොට අර අපි කියන්නේ අර මේ මීයෝද ඒ කියන්නේ අර එම පරීක්ෂණ කරන්න ගන්න. මම බැලුවේ ඕගොල්ලෝ මම බැලුවේ හරි. ඕක දැන් වැරදුනානේ. හැබැයි ඔයාලා කොච්චර මේ පරීක්ෂණ නිරීක්ෂණ කරන්න ගියාද ගොත එක බත් ඇටයක් ඉතින් අපි කැමති උනේ නැහැ. හිත රිද්දන්නේ. හින්දා අපි කෑවා. ඒක අමාරුයි. ඒ කියන්නේ ඒක හිතන්න එපා ඕගොල්ලෝ මට අඩුම තමයි අපි මේ ප්‍රේක්ෂකයන්ට කියන්න තේරෙන්නේ නැහැ. ඒ කිරිබත කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ අපි හිත රිද්දන්න බැරි කමට සහ අපි හිතපු බඩගින්නට අපි කෑවා. ඔය ඇවිල්ලා කරපු හරිය ඇති මට එන්න කියලා. ඒ කියන්නේ අපි ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතනකොට හැබැයි මෙහෙම තේකුත් තියෙනවා. දැන් ආයි එනවනේ අපේ ගෙදර එනවනේ නේද? එතකොට ඔය කිරිබතත් නෑ. නෑ අපි හැබැයි කොයි වෙලාවක ගියත් අපිට ඉතාම ආදරෙන් හෝටලයක් නම් නෙමෙයි.
නෑ ඉතාම ආදරෙන් අපිට සංග්‍රහ කරන තියෙන ඕන දෙයක් දෙන එහෙම මේ පවුලක් තමයි නිල්මිනි කෝට්ටේගොඩ පවුල. ඉතින් අපි ඒකත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඉතින් අර අපිට සාමාන්‍යයෙන් අර අපි කියනවනේ අපි ජීවිතේ එක එක සම්දිස්ථාන තියෙනවනේ. ඉතින් අපිට ඕන වැඩේ කියන්නේ බබා දැන් මං සාමාන්‍යයෙන් ටිකක් වැදගත් වෙලා අපි කියන්නේ වැදගත්කමට කතා කරන අර අපේ තියෙනවනේ ඉතින් මේ යාළුකමයි දරුකමයි නෑකමයි ඔක්කොම එකතු වුණාම අමුතු කතාවකින් එන්නේ. සාමාන්‍යයෙන් බම්බලන් කියනවනේ ඒක නරකක් නෙමෙයි. හැබැයි සමාජීය වශයෙන් අපි සමාජයක් පැත්තට ගියාම අපි එහෙම කතා කරන්නේ නෑනේ. නමුත් දැන් මේගොල්ලන්ගේ හොඳකම කියන්නේ එක්තරා මේ නාලිකා අර net එකේදී ඈන් මට කෝල් කරලා හලෝ අන්ටි එතකොට මං හිටියේ වැඩක අපේ කට්ටියක් හිටියා. එතකොට මගේ වැදගත්කමට මං ඕ බබා කියන්න පැටියෝ ඇයි දැන් මේගොල්ලෝ සද්ද නැහැ. මට මතක නැහැ ඔයත් හිටියද කියලා ඒ වැඩේ සද්දයක් නැහැ. හලෝ බබා ඇයි කතා කරන්න පැටියෝ මොකෝ ප්‍රශ්නයක්ද? ඊට පස්සේ උතන අපේ දුවත් හිටියා. දුව ඉඳලා දැන් එයාට එන ප්‍රශ්නයක් දැන් මේ ඕගොල්ලෝ ඔක්කොම කතා වෙනවනේ මේ මොකද අනේ අපේ අම්මට වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයි ටිකක් වෙලා යනකොට මං තිබ්බා මම වැඩේනේ. ඊට පස්සේ ආයි ගත්තා. "ඔව් පුතේ කියන්න බබා." "ඇයි?" කෝල් එකක් දීලා තිබ්බා. දැන් මට ඇහෙනවා මුණු ගානවා. දැන් මං ආයි තිබ්බා. දැන් මට ඇහුණා එක තැනකදී කියන මොකද බං අපේ අම්මට වෙලා තියෙන්නේ කියලා එහෙම එකක් ඇහුවා. ඊට පස්සේ ඈන් මට අහනවා කෝල් එකේ ඇන්ටි ඔයාට අසනීපයක් නැහැ නේද? ඒ එහෙම කිව්වම ඉතින් මට ප්‍රශ්නයක් නේ. මොකද මං උඩට කතාත් කරා මම වැරදි දෙයක් කිව්වෙත් නෑ. ඊට පස්සේ මං ෆෝන් එක තියලා ආයෙ ගත්තා කෝල් එකක් එළියට ගිහිල්ලා. අරගෙන කී මොකද බං කියලා පටන් ගත්තා. ඉතින් මං එහෙම එතකොට තමයි කියනවා ඒගොල්ලන් කියනවා ඕක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේවා බොහොම හොඳ වෙලා කතා කරනකොට ඒක නිකන් දිරවන්නේ නැහැ වගේ. ඒ ආදරේ. ඔව් ආදරේට. ඉතින් අර මං කලින් කියන්නේ ගිය අර අපිට අවශ්‍ය වුණාම අපිට ටිකක් hina වෙන්න අපි යනවා. ගිහිල්ලා අපි කතා කරගෙන ඉඳලා අපි hina වෙලා බැනුනුත් අහලා ආවෙත් නැහැ ගොඩක් කාලෙක. හරි. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අපේ සිත් TV YouTube channel එකේ The Talk program එකත් එක්ක එකතු වෙච්ච එක ගැන. තවත් අපිට මෝඩ තරදු එකක් අපි බලන් ඉන්නවා. මෝඩ තරදු බලන්න. මම ආරාධනා කරනවා ඔබට ඔබ ඇතුළුව සියලු දෙනාටම ඇත්තටම අහිංසක ඉල්ලීමක්. මේක බැලුවොත් ඔයගොල්ලෝ මං හිතනවා මට මාර විශ්වාසයක් තියෙනවා එක දවසක් බලලා නතර වෙන්නේ. මොකද අපේම අඩුපාඩු අපි පෙන්නන්නේ. අපේම දේවල්. මලගෙවල් වලදී ව්‍යාප්ත වෙන හැටි ව්‍යාපාර වෙන හැටි මලගෙවල් වලදී. සාමාන්‍ය මරණයක් වුණාම අපි දුක් වෙන්න ඕනේ කියන තැනනේ ඉන්නේ. මරණයක් කියන්නේ මගුලක් නෙමෙයිනේ. දැන් මගුල මරණය කියන එක දෙක. නමුත් මලගෙන් හම්බ කරගන්න. ඒවා සාමාන්‍ය ජීවිතයේ ඇත්තටම වෙන දේවල් තමයි අපි ඕගොල්ලෝ වෙනුවෙන් විදහා දැක්ුවේ. මමත් සමහර ඒවා ඉගෙන ගත්තේ එදා. ඒක නම් මාරම ලස්සනයි. බලන්න ඉන්න හොඳ නළු නිළියු පිරිසක් ඉන්නවා. මම නම් වශයෙන් එකක් දෙකක් කියන්නම් මට මතකත් නැති තරම්. සූර්යා, නිමල් ජයසිංහ, නිල් කවුද අපේ සනුද්‍රි ඔය වගේ තව ඉන්නවා පුතාලා ගොඩාක් අනේ සමා වෙන්න ඕනේ නම් කියා ගන්න බැරි වුණාට කොහමද බලන්න ලස්සනයි නා මේ ෆිල්ම් එක බලන්න එන්න ආරාධනා කරනවා ඔබ සියලු දෙනාට. හරි අපි එහෙනම් අදට අපේ The Talk program එක නිමවට පත් කරන්නයි ලෑස්ති වෙන්නේ. ආපහු අපි The Talk program එකකින් හම්බ වෙමු. ආපහු ස්තුතිවන්ත වෙනවා අපේ නිල්මිනි කෝට්ටේගොඩ අපේ ආදරණීය කලාකාරණියට. එතුමියගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි The Talk program එක මේ විදිහට තමයි ඉවර කරන්නේ. බොහොම ස්තුතියි.